මේ මහා කන්ද උඩරට රාජධානිය අවිබලයෙන් යටත් කරගන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට කවදාකවත් පුළුවන් වුණේ නැහැ. අවිබලයෙන් යටත් කරගන්නවා වෙනුවට ඒ අයට මේ උඩරට රාජධානිය යටත් කරගන්න පුළුවන් වුණේ මේ සමාජයේ ભેද බින්න කරලා. රජු පිළිබඳව මහා සංගරුවන සහ රජු අතර ભેද හදලා. රජු සහ සිංහල ප්‍රභූ පැලැන්තිය අතර ભેද හදලා. ඔවුන් එකිනෙකා කොටවලා. ඒ විදිහට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට පුළුවන් වුණා තුවක්කු බලයෙන් අල්ලගන්න බැරි මේ උඩරට රාජධානිය. ඒ රාජධානියේ ප්‍රධාන බල සම්පන්න පුරුක් නියෝජනය කරපු උදවියව එකිනෙකා විරසක කරලා කොටවලා ජෝන් ඩොයිලි වගේ සිංහල දත් බුලත් පිට කන විදේශිකයන් ඒ කාර්යභාරය ඉතා මැනවින් ඔවුන්ගේ වාසියට ඉටු කළා. එදා ඉඳලා තමයි අපි මේ රට පරාදීන රටක් කියලා හැඳින්වුවේ. දැන් හදන අලුත් තර්කේ මොකද්ද? දැන් මේ මාර්තු මාසයේ යෝජනාව සම්මත වෙනවා. ඒ සම්මත වුණාට පස්සේ තම අවුරුදු 3කින් විතර 2016 විතර ඒ පත් කරන කමිටුව මගින් ලංකාවට අදාළ තීන්දුව తీරන ගන්න ලෑස්ති වෙනවා. අන්න ඒ වෙනකොට එනවා මහා මැතිවරණය සහ ජනාධිපතිවරණය. 2015 අග 16 වෙනකොට ජනාධිපතිවරණය මහා මැතිවරණය තියන්න නියමිතයි. එතකොට මේ ජිනීවා කමිටුවේ මේ තීන්දුව తీරන ක්‍රියාවට නැගිලා ඒ කමිටු ක්‍රියාත්මක වෙන කාලේ එනවා. එතකොට මේ මහත්තුරු මොකද්ද කියන්නේ? ජාත්‍යන්තර මැදිහත් වීම තියෙනවා, බලපෑම් තියෙනවා. අපේ හමුදාවට විරුද්ධව යුද අපරාධ චෝදනා එනවා. ජනාධිපතිතුමාට එරෙහිව චෝදනා එනවා. මේ වයින් බේර ගන්න නම් මේ ජනාධිපතිතුමාම চিරාත් කාලයක් ඉන්න ඕනි. මේ ආණ්ඩුවම চিරාත් කාලයක් ඉන්න ඕනි. මේ තුනෙන් දෙකේ බලය මරණකම් තියාගන්න ඕනි. ඒ නිසා ඡන්ද එපා. මහමැතිවරණේ තියන්න බෑ. ජනාධිපතිවරණේ තියන්න බෑ. ඕන්නම් ජනමත විචාරණයක් තියන්නම්. ජනමත විචාරණයක් තියලා ඡන්දේ කල් දාලා මැතිවරණ කල් දාලා තුනෙන් දෙකේ බලය තියාගෙන බලහත්කාරයෙන් අර ජාත්‍යන්තර මැදිහත් වීමට මුහුණ දෙමු. ඔන්න එනවා තර්කේ. බලන්න ආවේ නැත්තම්. දැම්ම කසපට වදිනවා. දැන් ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් කීයේ පෙරේදා කියලා තියෙනවා. දැම්ම බලන්න. දැම්ම කියලා තියෙනවා ඊළඟ මැතිවරණයක් ඕනි නෑ. ජනමත විචාරණයක් තියලා අපි ඡන්දේ කල් දාමු කියලා. ඔය මුට්ටිය දාලා බලන්නේ. ඔය මුට්ටිය දාන්නේ. මුට්ටිය දාලා තර්කේ හදාගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අන්තිම ප්‍රජාතන්ත්‍ර විරෝධී අන්තිම නරක නරුමම තැනට මැතිවරණ පවා හකුලන ලාම්පු කලගෙඩි සෙල්ලම් ජේ.ආර්.ගේ පන්නේ ඒ පරණ සෙල්ලමට. යුරෝපා ජාතිකයන් තමයි අපේ ඉතිහාස පොතේ හදන්න ගත්තේ. අපේ අර අකණ්ඩ පැරණි දැනුම මේ රටට ගලාගෙන එන එක නැවතුවේ. ඔවුන්ට අවශ්‍ය පරිදි ඉතිහාසයේ අර්ථ නිරූපණය කරා. රාජසිංහ රජුරුවන්ගේ තියෙන අඩුපාඩුකම් වැඩි කරලා පෙන්නුවා. නැති අඩුපාඩුකම් නිර්මාණය කරලා පෙන්නුවා. ඒ මගින් සමාජයේ ભેද බින්න කරලා අන්තිමට අපේ ඉතිහාස පොතට ආවා අවසන් රජු කෲර රජෙක් කියලා. නමුත් එක දෙයකින් ඒක බොරුවක් කියලා ඔප්පු වෙනවා. සුද්දට විරුද්ධව සටන් කරපු උඩරට අපේ මුතුන් මිත්තෝ ඒ රාජ උරුමය තියෙන කෙනෙක් ඕනයි කියන පිළිගැනීම මත එදා ඒ රාජසිංහ රජුරුවන්ගේ ඥාතියෙක් කියලා හඳුන්වපු කෙනෙක්ගේ නමින් තමයි විල්බාවේ රාළ කියන උපවිදි වෙච්ච පුද්ගලයා ඒ වීර දොරේසාමි කියන නමින් තමයි මෙන්න රාජ උරුමය තියෙන පුරුකක් අපට හම්බ වුණා. ඒ නිසා අපිට රාජ්‍ය අල්ලන්න පුළුවන් සුද්ධ එලවන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා ඔබ අපි සියලු දෙනා මත බරපතල වගකීමක් තියෙනවා. මේ සිරාණි බණ්ඩාරනායක මහත්මිය පිළිබඳ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි. මේ එතුමියගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඩොක්කයාඩ් ආයතනයේ බදු මුදල් රුපියල් 619 ඔබේ විශ්වවිද්‍යාල සමත් වෙච්ච ශිෂ්‍යෝ 5609 ඔබේ දරුවෝ ඔබේ ඥාති ඒ විතරක් නෙමෙයි මේ අහෝසි කරමින් යන්නේ ඔබ සියලු දෙනාගේම මානව අයිතිවාසිකම්. සිරාණි බණ්ඩාරනායක මහත්මියගේ මානව අයිතිවාසිකම් රකින්න බැරි ආණ්ඩුව කොහොමද කිලිනොච්චියේ මුලතිව්වල අපේ මේ පාත දුම්බර උඩු දුම්බර අහිංසක හරමානි සයියගේ කමලාවති අක්කගේ මානව හිමිකම් රකින්නේ. අද වගේම තමයි කෲර නැති පාලකයෝ කෲර පාලකයෝ හැටියට බෞතිස්ම කරන්න ලෝකෙට අද පුළුවන්. ඒ නිසා අපේ දරුවන් අපේ පෙළපොත්වල දෙන දැනුමට පමණක් සීමා වෙන්නේ නැතුව මේ අධ්‍යාපන රාමුවෙන් දෙන දැනුමට පමණක් සීමා වෙන්නේ නැතුව
ඒ රාමුවෙන් එළියට ගිහිල්ලා මේ රටේ අතීතය මේ රටට ඇති සුවිශේෂ හැකියාව ඒ බලය හා ශක්තිය පිළිබඳව විශ්වාසය තියෙන දරු පරපුරක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි.